ශ්‍රී ලංකාවේ 12 ස්ථාන වලින් එකක් වෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩවසන රුවන්වැලි සෑයේ බටහිර දොරටුව පැත්තෙන් වන්දනා කරන ගමන් මෑත ශතවර්ෂය තුළ රුවන්වැලි සෑයේ කළ ප්‍රතිසංස්කරණයන් පිළිබඳ ඉතිහාස කතාවක් මම කෙටියෙන් ඔබට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ බටහිර දොරටුව පැත්තෙන් රුවන්වැලි සෑය බලද්දී මේ ආකාරයට තමයි ඔබට පේන්නේ. මේ පේන්නේ නවීකරණය කළ ඇත්පවුර. ඊට වම් පැත්තෙන් පේනවා ඔයගොල්ලන්ට ප්‍රතිසංස්කරණය නොකර ඇත්පවුර පරණ විදියට තියලා තියෙනවා. මේ පේන්නේ බටහිර දොරටුව. ඒක අකුළු දාලා තියෙන්නේ. ඒකෙන් වන්දනා කරන්න යන්න දෙන්නේ නැහැ ප්‍රතිමතුන්ට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ට රුවන්වැලි සෑයේ බටහිර දොරටුව පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ. ඉතින් මේ වන්දනා කරන ගමන් අපි ඉතිහාස කතාවත් අහමු. මහා පරාක්‍රම බාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කළායින් පස්සේ 1873 වෙනකම් රුවන්වැලි සෑය වල් බිහි වෙලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් 1873 දී නාරංගට සුමනසාර කියන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ බොහෝ දුක් ගැහැට විඳලා මේ ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යභාරය වගකීම අරගෙන එතකොට වෙන සදහවතුන් ධනවතුන්ගේ උදව් අරගෙන තමයි මේකේ ප්‍රතිසංස්කරණ කටයුතු පටන් අරන් තියෙන්නේ. ඉතින් 1902 වගේ කාලේ රුවන්වැලි සෑය රත්නපාලි චෛත්‍ය සංවර්ධන සමිතිය පිටවල තියෙනවා. ඉතින් ඒකෙන් වැඩ කරගෙන ගිහිල්ලා 1940 වගේ කාලේ තමයි රුවන්වැලි සෑයේ සම්පූර්ණ වැඩ නිම වෙලා බුරුම රාජ්‍යයෙන් හම්බුණ චූඩාමාණික්‍ය රුවන්වැලි සෑයේ උඩ සවි කරලා ඉතින් රුවන්වැලි සෑය නිම කරලා තියෙන්නේ. රුවන්වැලි සෑය බටහිර දොරටුවෙන් මේ පේන විදිය තමයි මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි ඉදිරියේදී හමු වෙමු.